සුබ දවසක් හැමෝටම. ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඔයත් හෙට ඉඳන් ඩයට් කරනවා කියලා අවුරුදු ගාණක් කියන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න. අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ හැමදාම හෙට ඉඳන් ඩයට් කරනවා කියලා හිතන ඒත් අතරමඟදී නවත්තන අයට. මම දන්නවා අපි ගොඩක් වෙලාවට හෙට ඉඳන් ඩයට් කියලා ගෙදර හැමෝටමත් කියලා මාකට් එකට ගිහින් ඩයට් කරන ඕන කරන බඩුත් අරගෙන එනවා. ඒත් අන්තිමට වෙන්නේ ඔක්කොටම කලින් ඒගෙන ආපු බඩු ටික කාලා ඩයට් එකත් කරපු නැති වෙන එක තමයි. තව සමහරව ඉන්නවා ජූලි පළවෙනිදා ඉඳන් පටන් ගන්නවා, සවුන්දා ඉඳන් පටන් ගන්නවා, අලුත් මාසෙම පටන් ගන්නවා කියලා හිතනවා. ඒ දවස් වෙනකන් ආයෙ ඉතින් කන්න වෙන්නේ නැහෙනේ කියලා ඒ දවස් වෙනකන් හොඳට කනවා. හැබැයි ඒ දවස් ආවහමත් පටන් ගන්න නැහැ. තව සමහරු එක වේලක් වැඩිපුර කෑවනා කියලා දැන් ඉතින් අද ඩයට් එක කරනවා ඔන්න අද රැයටත් කාලා හෙටම හරියට පටන් ගන්නවා කියලා හිතනවා. හැබැයි ඔය හෙට නම් කවදාවත් එන හෙටක් නෙමෙයි. මේ විදිහට සති ගියා, මාස ගියා, සමහර විට අවුරුදු ගියා, කාලය නම් ඉස්සරහට ගියා. ඒත් අපේ බර නම් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඒ චක්‍රයෙන් කොහොමද අයින් වෙලා ඇත්තටම පළවෙනි පියවර තියන්නේ කියන එක ගැන. ඉතින් මමත් ඔයාලා වගේම අවුරුදු ගාණක් එක ඩයට් කරලා එක ක්‍රම අත්හදා බලලා අතරමඟදී නවත්තපු කෙනෙක්. ඒත් අන්තිමේදී මම මේක හරියටම කරන්නේ කොහොමද කියලා අල්ලගත්තා. මම මේක කලිනුත් කිව්වා ප්‍රශ්නේ තියෙන්නේ ඩයට් එකේවත් එක්සර්සයිස් වලවත් නෙමෙයි. ඔයාට ඕනි නම් ඩයට් ප්ලෑන් ඕනි තරම් තියෙනවා. කෙට්ටු වෙන්න පුළුවන් නම් ඔයා කීයක් වියදම් කරලා ඩයටිෂියන් කෙනෙක් ගාවට ගිහින් ඩයට් ප්ලෑන් ගන්න නැද්ද? ලේසියෙම ජිම් එකකට හරි ගෙදර හරි ලේසියෙම එක්සර්සයිස් කරන්න පුළුවන්. නමුත් තවමත් අපිට මේක බැරි අපේ හිත පාලනය කරගන්න බැරි නිසා. හිත කන්ට්‍රෝල් කරගෙන පළවෙනි පියවර තියන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. මම මේ කියන්නේ මගේම අත්දැකීම් නැතුව මම ඩයටිෂියන් කෙනෙක්වත් ජිම් කෝච් කෙනෙක්වත් නෙවෙයි. හැබැයි මම කරපු ක්‍රමය නොකඩවා ඔයාට කරගෙන යන්න උදව්වක් වෙයි කියලා මම හිතනවා. මම අනුගමනය කරපු හැම පියවරක්ම කිසිම දෙයක් හංගන්න නැතුව ඔයාලත් එක්ක මම බෙදා ගන්නම්. හරි අපි අපේ පළවෙනි පියවරට යමු මේ වීඩියෝ එකේ. මේ පියවර ඇතුලේ අණු කොටස් 3ක් තියෙනවා. පළවෙනි එක තමයි හොඳ අලුත් පොතක් ගන්න. ගොඩක් අය හිතනවා පළවෙනි දේ තමයි ඩයට් ප්ලෑන් එකක් හොයාගන්න එක නැත්නම් ජිම් එකකට ජොයින් වෙන එක කියලා. හැබැයි මම ඔයාලට කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඔයාලා හිතනවා ඇති මේ මොනවද මෙයා මේ කියවන්නේ පිස්සුද කියලා හිතනවා ඇති. ඒ පොතක් කියලා ඔයාලටම දැන් හිතනවා ඇති. ඒ පොතේ මුල් පිටුවේ පාට පෑනක් අරගෙන ලොකුවට ලියන්න I will change නැත්නම් මම වෙනස් වෙනවා කියලා. මේ වචන ටික ලියනකොට ඒක නිකන් වචන ටිකක් විතරක් කියලා හිතන්න එපා. ඒක ඔයාටම දෙන පොරොන්දුවක්. ඊට පස්සේ වගුවක් හරි chart එකක් හරි ගහලා අද දවසේ පරමැනලා දිනයත් එක්ක ලියන්න. මේ වගේ සති දෙකෙන් දිනට දින මාක් කරලා ලියන්න ඕනේ ඔයාගේ වගුවේ. මේක සාමාන්‍ය පොතක් නෙමෙයි. මේක තමයි ඔයාගේ weight loss progress book එක. අද ඉඳන් ඔයා වෙනස් වෙන හැම පියවරක්ම ඔයා මේ පොතේ ලියන්න යනවා. සමහර හිතයි ඕකට පොතක්ම ඕනේද කියලා. ඕනේ. මොකද අපි නිකන් හිතෙන් හිතලා ඉන්නවා වගේ නෙමෙයි අපි පොතක ලියද්දී අපේ මොලේ ගොඩක් හොඳින් අරමුණු කරා ફોකස් වෙනවා. හිත කන්ට්‍රෝල් වෙනවා. ඇත්තම කිව්වොත් දවසක ඔයාගේ ඉලක්කයට ළඟා වුණාම මේ පොතේ පිටු පෙරලලා බලද්දි දැනෙන සතුට වචන වලින් කියන්න බෑ. ඔයාගේ වෙඩින් ඇල්බම් එකටත් වඩා මේකට ආදරය කරાવી. මොකද මේක ඔයාගේ මහන්සිය, කැපවීම, වෙනස් වුණ ජීවිතේ මතකයන් තියෙන වටිනම පොතක් වෙනවා. මොකද මමත් ඒ සතුට විඳ නිසා මම ඔයාට කියන්නේ. මම මේ කියන විදිහටම කරන්න. ඉක්මන් වෙන්න ඕනි නැහැ. පියවරෙන් පියවර යමු. විශ්වාස කරන්න මේ පොඩි පියවර තමයි ලොකු වෙනසක ආරම්භය වෙන්නේ. ඉතින් ඔයා අදම progress book එකක් පටන් ගන්නවා නම් මට පටන් ගන්නවා කියලා කමෙන්ට් කරන්න. දැන් දෙවෙනි කොටස ගැන අපි කතා කරමු. මම ඔයාලට දෙන පළවෙනි සති දෙකේ චැලෙන්ජ් එක තමයි මේ. මේ සති දෙක තුල ඔයා කන කෑම වර්ග වෙනස් කරන්න එපා. කැමති කෑමම කන්න. හැබැයි ප්‍රමාණය විතරක් භාගයකට අඩු කරන්න. මම මේ සති දෙකේදී ඔයාට කෑම වර්ග වෙනස් කරන්න කියන්නේ. ඔයා වෙනදා කන කෑම වලින් භාගයක් විතරක් කන එක තමයි චැලෙන්ජ් එක වෙන්නේ. වෙනදා තේ කෝප්පයක්ම බොනවා නම් දැන් භාගයක් බොන්න. උදේට පාන් කෑවා නම් ඒකෙන් භාගයක් කන්න. බත් පිඟානක් කෑවා නම් භාගය. කේක් කෑල්ලක් කෑවා නම් භාගය.
අඩුම ගානේ ඔයාට ටොෆී එකක් හම්බුණා ඔයා භාගයක් කන්න ඕනේ. මේ සති දෙකේ මේක ඔයාගේ පුරුද්දක් කරගන්න ඕනේ. මොකද මම මෙහෙම කියන්නේ එක පාරටම හැම කෑමක්ම නවත්තන්න ගියොත් ගොඩක් අයට දවස් කිහිපයකින් එපා වෙනවා. ඊට පස්සේ ආයෙත් පරණ පුරුදු වලටම යනවා. ඒත් මේ ක්‍රමේ අපි එක පාරටම ජීවිතේ වෙනස් කරන්න යන්නේ නැහැ. හැබැයි ඔයාට නිකන් පොඩි හිස්කමක් දැනේ. හරියට කාලා නැහැ වගේ. මොකද ලංකාවේ අපි කෑම කන්නේ බඩ පිරෙනවට වඩා හිත පිරෙන්නනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාට හිතට මදිකමක් එනවා. එතකොට ඔයා වෙනදට නොකන කෑම වර්ග වලිනුත් භාගයක් කාලා ආමන් චැලෙන්ජ් එක හරියට කළා කියලා බොරුවට සැටිස්ෆයි වෙන්න හදන්න එපා. එතනදී ඔයා ආයෙ ෆේල් වෙනවා. වෙනදා කන කෑම සාමාන්‍ය විදිහටම භාගයක් විතරක් කන එක තමයි චැලෙන්ජ් එක වෙන්නේ. ඊළඟට තුන්වෙනි කොටසට යමු. දැන් මේ හිස්කම දැන්න වෙලාවට කරන්න තියෙන ඊළඟ පියවර තමයි තුන්වෙනි දේ වෙන්නේ. ඒ තමයි හරියට කාලා මදි හිතට හරි නැහැ වගේ දැන්න වෙලාවට වතුර බොන්න උත්සාහ කරන එක. මොකද සාමාන්‍යයෙන් මේක ගොඩක් මග ඇරෙනවා. ඒ නිසා ලොකු ලීටර් 2 වතුර බෝතලයක් අරගෙන ඔයාට නිතරම දවසේ පේන තැනක තියාගෙන ඔයා බොන්න පටන් ගන්න ඕනේ. මේ සති දෙකේ චැලෙන්ජ් එකේ මේකත් හරියටම කරන්න ඕනේ. ඔයා දැකලා ඇති බර අඩු වෙනකොට පැහැපත් වෙනවා, ලස්සන වෙනවා, සුදු වෙනවා. ඒ ගොඩක් අපි මේ වතුර බොන පුරුද්ද ඇති කරගන්න නිසා. කාපු ගමන් බඩ පිරෙන්න වතුර බොන්න එපා. කන්න පැයකට කලින් ඔය පස්සේ හොඳට වතුර බොන්න. මේක පුරුද්දක් විදිහට කරගෙන යන්න ඕනේ මේ සති දෙක ඇතුළේදී. මේ පුරුද්ද මට ලොකු උදව්වක් වුණා මගේ බඩගින්න අඩු කරගන්න. මම මේ ඔයාට කියන දේ සරලවම කිව්වොත් මේ මම ඔයාව ඩයට් එකට අනුගත කරන සති දෙක තමයි මේ. ඉතින් මේ සති දෙකේ අපිට කරන්න තියෙන දේවල් තුනයි. පළවෙනි එක ප්‍රෝග්‍රස් බුක් එකක් පටන් ගන්න එක. දෙවෙනි එක වෙනදට කන කෑම ප්‍රමාණයෙන් භාගයක් කන එක. තුන්වෙනි එක දවස පුරා වතුර ලීටර් 2ක් බොන්න උත්සාහ කරන එක. මේ තුන හරියට කළොත් සති දෙකකට පස්සේ ඔයා ඊළඟට කරන්න ඕන පියවරට ඔයා හොඳ පදනමක් හදාගෙන ඉවරයි. මේ සති දෙක හරියටම කරලා ඊළඟට කරන්න ඕන පියවරත් බලන්න ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න. මම මේ වීඩියෝ මාලාව හදන්නේ කාටද කියලා මම ආයෙත් කියන්නම්. මේක හැමදාම ජිම් යන අයටවත් එකපාරට ස්ට්‍රික්ට් ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කරන්න පුළුවන් අයටවත් නෙමෙයි. මේක හදන්නේ අවුරුදු ගාණක් බර අඩු කරගන්න උත්සාහ කළා හැම සෞදාකම හැම මාසෙකම අද ඉඳන් පටන් ගන්නවා කියලා හිතලා දවස් දෙක තුනෙන් ආයෙත් අතරමඟදී නවත්තපු අයට. මමත් ඔය තැනම හිටිය නිසා මම දන්නවා ප්‍රශ්නේ තියෙන්නේ කැමැත්ත නැතිකමේ නෙමෙයි. හිත පාලනය කරගන්න අමාරු තැන කියලා. ඒ නිසා මේ ගමනේදී මුලින්ම වෙනස් කරන්න අපේ හිත. ඊට පස්සේ අලුත් පුරුදු ඇති කරගෙන ඒ පුරුදු එක්ක තමයි ශරීරය ටිකෙන් ටික වෙනස් කරන්න යන්නේ. ඒ නිසා ඉක්මන් වෙන්න එපා. ඔයා මාස ගාණක් අවුරුදු ගාණක් එක තැන හිටියනම් මේ වෙනස මාසෙන් කරන්න පුළුවන් කියලා බොරු බලාපොරොත්තු ඇති කරගන්න එපා. අපි පියවරෙන් පියවර යමු. ඊළඟ වීඩියෝ එකෙන් සති දෙකෙන් පස්සේ කොහොමද පටන් ගන්නෙ කියලා මම කියනවා. ඔයාට මේ ගමන තනියම යන්න වෙන්නේ නැහැ. මමත් මේ බර අඩු කරපු ගමන ජර්නි එක සම්පූර්ණ කරපු කෙනෙක් විදිහට මමට උදව් වුණ හැම පියවරක්ම ඔයාලා එක්ක බෙදා ගන්නවා. අපි මේ පාර අතරමඟදී නවත්තන්නේ නැති ගමනක් යමු. සති දෙකේ චැලෙන්ජ් එක හරියටම කරමු. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වටිනවා නම් ලයික් කරන්න. ඔයාලා කමෙන්ට් කරන්න. ඔයාලගේ අදහස් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. බයි.